අපි පහුගිය කාලේ විශාල වෙහෙසකර ව්‍යායාමයක නිරත වුණා. සාමාන්‍යයෙන් අපි ගත්තොත් මෑත ඉතිහාසයට පමණක් අපි ගියොත් 2019 ජනාධිපතිවරණයේ ඉතාමත් තීරණාත්මක ජනාධිපතිවරණයක් වුණා. අපේ දේශපාලන ව්‍යාපාරය මැතිවරණ පෙරමුණ විශාල පසුබෑමකට ලක්වුණු සංඥාවන් පෙන්නුවා. අපි 3%ක ඡන්ද ප්‍රතිශතයක් දක්වා පසුබෑමක් ඇති වුණා. අනතුරු ආපු පාර්ලිමේන්තු මැතිවරණයේදී අපි ඒහා සමානීට කිට්ටු ඡන්ද ප්‍රතිශතයක් හා මන්ත්‍රීවරු 3 දෙනෙක්ගෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරා. අනතුරු ආපු ජනාධිපතිවරණයේදී අපි ජයග්‍රහණය කරා. එතනදී අපි ජනාධිපතිවරයා ඇතුළු 3 දෙනෙකුගේ යුතු ආණ්ඩුවක් හැදුවා. නේද? ඉතින් තුනේ ඉලක්කමත් එක පොඩි සබඳතාවයක් තියෙන බව පේනවා. අපි ඒ කාලය තුල විශාල අපහාසයන්ට භාජනය වුණා. අවලාදයන්ට භාජනය වුණා. විටක අපිට අපේ සමීපතම මිතුරම්ම කතා කරලා කිව්වා ජනතාවට වැඩක් නැත්තම් උඹලයි මහන්සි වෙන්නේ උඹලත් පැත්තකට පළයලා කිව්වා. අපේ ගමේ සමාජිකය ජාතික ජනබලවේගයේ කොඩිය ඔසවගෙන ගමේ පෙනී හිටපු කෙනා ගම තුල කොන්වීමකට භාජනය වුණා. සමහර විටක එකිනෙකාගේ ඇනුම් පද හාස්‍යයට ලක් කිරීම ආදී දේවල් වලට අපි මුහුණ දුන්නා මෑත ඉතිහාසය දක්වා. හැබැයි ජාතික ජනබලවේගයක් ලෙස අපටත් මෙතන රැස් වෙලා ඉන්න ඔබටත් ඒ වගේම මෙතනින් පරිබාහිරව අපේ ව්‍යාපාර විශාල බර කන්දක් අදින සැලකිය යුතු පිරිසක් අපි මේ ජයග්‍රහණය කරනවා කියන ස්ථිර අධිෂ්ඨානයෙන් යුතුව අපි වැඩ කරා. අපි ජයග්‍රහණය කරා. වැඩ කරා. අපි ජයග්‍රහණය කරා. හැබැයි 2019න් පසුව ගත වූ අවුරුදු 5කට 6කට ආසන්න කාල පරිච්ඡේදය තුල අපිට මෙවැනි පරිවර්තනයක් අත්පත් කරගන්න හැකියාව ලැබුණේ 2019ට පෙර අපි ඉතිහාසයේ අපිට එකතු කොට තිබෙන ධෛර්ය, විශ්වාසය, ජනතාව කෙරෙහි තිබෙන අසීමිත ප්‍රේමය, මේ මාතෘ භූමිය කෙරෙහි තියෙන අකලංක බැඳීම, මේවා තමයි අපි පදනම් බවට පත් වුනේ. ඒ මත තමයි අපිට ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්න පුළුවන්කම ලැබුණා. අනතුරුව පාර්ලිමේන්තු මැතිවරණයේදී ලංකා ඉතිහාසයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන වැඩිම മന്ത്രിවරු සංඛ්‍යාව සහිතව පාර්ලිමේන්තු මැතිවරණ අපිට ජයග්‍රහණය කරන්න පුළුවන් ලැබුණා. අනතුරුව පළාත් පාලන මැතිවරණයේදී ලංකා ඉතිහාසයේ වැඩිම පළාත් පාලන ආයතන ජයග්‍රහණය කරපු දේශපාලන ව්‍යාපාරය බවට පරිවර්තනය වෙන්න පුළුවන්කම ලැබුණා. ඒ වගේම 3926ක් වැනි මේ ඔබ නියෝජනය කරන විශාල മന്ത്രിවරුන් සංඛ්‍යාවක් පළාත් පාලන ආයතනවල නියෝජනය කරගන්න සමත් වුණා. පළාත් පාලන ආයතන 152ක් අපිට മന്ത്രിවරු ගැසට් කර විගසම අපිට පිහිටවීමේ හැකියාව තියෙනවා. දැනටමත් අපෙන් සභාපතිවරු සහ උපසභාපතිවරුන්ගේ නාම ලේඛන ඉල්ලා සිටින අපි එක යවනවා. 152ක් අපි පිහිටවා තිබෙනවා. තව අපි ජයග්‍රහණය කොට තිබෙනවා. අපි තමයි තනි කඳවුරක් ලෙස වැඩිම മന്ത്രിවරු සංඛ්‍යාව ඉන්නේ. එහෙත් සුම්බුන් එකතු වුණාම අපි 2-3ක පිටිපස්සෙන් ඉන්නවා.
115ම අපි පිහිටවනවා. ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදී. ජනතාවගේ කැමැත්ත ප්‍රකාශ කළ තිබෙනම ප්‍රාදේශ සභාව තුල මෙන්න මේ අය සභාව පිහිටවන්න. එහෙමයි. මතයන් ඍජුව නියෝජනය වෙන්නේ කොතනද? මේ අය සභාව පිහිටවන්න. කොතනකවත් මේ සුම්බුන් එකතුවකට සභාව පිහිටවන්න කියලා ජනවරමක් ලැබිලා නැහැ. එනිසා ජනවරමේ බලය තියෙන අපි ගාව එම සභාවල ඉතිරි 115 සභාවන් පිහිටවීමම ඒ ජනතාවගේ ජනමතයට කරන ගරු කිරීම සහ අපේ බැඳීම කරන්න. හැබැයි වෙන දේවල් කරන්න આવුත් අනිත් ටිකත් අපි පිහිටවන කටයුතු කරන්න ඕන. පුළුවන් තරම් නැත්නම් මොකද කියන්නේ කරන්න ඕන. එයි අපිට ජනවරමක් ලැබී තිබෙනවා. ඒ ජනවරම නියෝජනය කරපු ජනතාවක් ඉන්නවා. ඒ ජනතාව කවුද? මතක තබා ගන්න. ලංකා ඉතිහාසයේ ප්‍රගතිශීලී ප්‍රගතිගාමී ජනතාවක් විසින් තමයි ජාතික ජනබලවේගයේ ආණ්ඩුව පිහිටවලා තිබෙන්නේ. ඒකට ජනවරම ලබා දී තිබෙනවා. ඒක ප්‍රගතිශීලීම ප්‍රගතිගාමීව ජනතාව. ඉදිරිගාමී ජනතාව. ඔවුන් කොතෙන්ද ඉදිරිගාමී වී තිබෙන්නේ? ජාතිවාදයේ මහා ගෝරනාඩු එකට එරෙහිව ජාතික සමගියේ එකතු වීම අපේක්ෂා කරන ලද ජනතාව. ඒක විශේෂ ජනතාවක්. පෞද්ගලික දශක ගණනාවක් පුරා අපේ ආණ්ඩු පිහිටවීම ආණ්ඩු පෙරලීම් පිටපස් හොයා බලන්න. ඒ හැම විටම අඩු වැඩි ප්‍රමාණයේ විටක උච්ච ස්ථානයේද විටක යටිබිම් තලයේද ජාතිවාදය ආගමික අන්තවාදය උපයෝගී වෙලා තිබුණා. මතකද? පසුගිය ජනාධිපතිවරණ සහ මහමැතිවරණයේදී අපිට එරෙහිව සටන් පාට ටික බලන්න. ඒ ඔක්කොම තුල ගැබ් වී තිබුණේ නැවත ජනතාව ජාතිවාදී ග්‍රහණයකට කොටු කර ගැනීම සඳහා දරන ප්‍රයත්නය පෙරහැර නතර වී දානේ නතර වී අන්තිම සිල් ගන්න පෝය මොන නොකියු කොතන තිබුණේ? අන්නේ ජාතිවාදී අන්තවාදය පරාජයට පත් කිරීම සඳහා අලුත් ජනතාවක් අපට ඡන්දය ලබා දී තිබෙනවා. ඔවුන් ප්‍රගතිශීලී ප්‍රගතිගාමී ජනතාවක්. අපි තේරුම් ගන්නවා.